everyone, welcome back to Steps and Stories with Shashi. ඉතින් අද vlog එකෙන් මම ඔයාලව එක්කගෙන යන්නේ Blue Beach Island. අපි මාතරින් ගමන පටන් ගත්තේ උදේ 8ට 8:00ට වගේ. අපි දික්වැල්ලට එනකොට 9යි කාල 9:00 වගේ වුණා. එතකොට දික්වැල්ලේ ඉඳලා ඔයාලට කිලෝමීටර් 4:00ක් 5ක් වගේ තියෙනවා මේ Blue Beach Island එකට එන්න. Blue Beach Island. එහෙම නැත්නම් මේ නිල්වැල්ල. නිල්වැල්ලේ පිහිටලා තියෙන මේ ලස්සන දූපත මේ දවස්වල දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත්ත ප්ලේස් එකක්. අපි උදෙන්ම ආපු නිසා මේ ප්ලේස් එකේ ලොකුවට ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ටුවරිස්ට්ලා 2-3 දෙනෙක් විතරයි හිටියේ. ඉතින් මේ විදිහට තමයි අපි අයිලන්ඩ් එක ඇතුළට ආවේ. Hi guys. අපි ආවා Blue Beach. ඔයාලා අයිලන්ඩ් එකට ඇතුල් වෙනකොටම ඔයාලට දකින්න ලැබෙන්නේ මෙන්න මේ view එක. වටෙන්ම නිල් පාට මහ මුහුද, පහලින් තියෙනවා ගල් තලාවක්. අයිලන්ඩ් එක ඇතුලේ මේ වගේ පුංචි පාරවල් තියෙනවා. ඒ හැම පාරක්ම කෙළවර වෙන්නේ ලස්සන sea view එකකින්. ඉතින් ඔයාලටත් ඉන්නවද ඔයාලා කරන හැම ජීරිබිරිස් වැඩකටම උදව් කරන නංගි කෙනෙක්? මට නම් ඉන්නවා. අපි දෙන්න තමයි මේ අයිලන්ඩ් එකේ ඇවිද්දේ. අම්මයි තාත්තයි ආවේ නැහැ. ඒ දෙන්න එළියේ හිටියා. ඉතින් මේ Blue Beach Island එකට ගොඩක්ම ටුවරිස්ට්ලා එන්නේ සන්සෙට් එක, සන්රයිස් එක බලන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා එහෙම සන්සෙට්, සන්රයිස් බලන්න එන්නේ නැත්නම් උදෙන්ම එන්න. මොකද අවුවත් වැඩි, අනික ක්‍රවුඩ් එකත් අඩුයි. හැමෝම දන්නවනේ Blue Beach Island කියන්නේ බීච් කැම්පින් වලට හරිම ප්‍රසිද්ධ තැනක්. ඉතින් ඔයාලා කැම්පින් කරනවා නම් ඔයාලට කැම්පින් සයිට් එකට එන්ට වෙන්න තියෙන්නේ මෙන්න මෙතනින්. වගේම Blue Beach Island එකේ මම දැකපු තව දෙයක් තමයි මේ අයිලන්ඩ් එකම මාර පිරිසිදුයි. Blue Beach කියන්නේ ඩවුන් සවුත් වල තියෙන ලස්සන බීච් එකක්. ඉතින් ඔයාලා ඩවුන් සවුත් ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ටත් ඇවිත් යන්න. මේ විදිහට තමයි මගේ Blue Beach Island experience එක ඉවර වුණේ. මේ වීඩියෝ එක enjoy කරා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Thank you for watching.